මීන්තලය හා පොළොන්නරුව ආලාහන පිරිවෙන් සංකීර්ණයේ රෝහල් භූමිවලින් හමු වූ ශල්‍ය වෛද්‍ය උපකරණ තුළින් අපට හෙළිවන ඉතා සංකීර්ණ සැත්කම් පවා කිරීමට තරම් දියුණු තාක්ෂණයක් සතු වූ හෙළ වෙදදුරන්ගේ විස්මය පිළිබඳව අද අපි කතා කරමු. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. වර්තමානයේ සුදු ජාතිකයින් සැත්කම් සිදු කිරීමට වසර 10 ගණනකට පෙර අපේ සිංහල හෙළවැසියන් ඉතා සූක්ෂම සැත්කම් විශේෂයෙන් මොළයේ සැත්කම් පවා කළ බව ඓතිහාසික සාක්ෂි වලින් අපට දැකගත හැක. විශේෂයෙන් මීන්තලය හා පොළොන්නරුව ආලාහන පිරිවෙන් රෝහල් සංකීර්ණයෙන් හමු වූ ශල්‍ය වෛද්‍ය උපකරණ මගින් තහවුරු වන්නේ බටහිර ලෝකයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන සිතන්නටත් වසර 10 ගණනකට පෙර අතීත සිංහල වෙදදුරන් විසින් මොළය වැනි ඉතා සංකීර්ණ ඉන්ද්‍රියන් පවා සැත්කමට භාජනය කිරීමට තරම් දියුණු තාක්ෂණයකින් සතු අභිමානවත් හෙළ පරපුරක් මේ හෙළබිමේ සිටි බවයි. විශේෂයෙන් මීන්තලය හා පොළොන්නරුව ආලාහන පිරිවෙන සංකීර්ණයේ රෝහල් භූමිවලින් හමු වූ ශල්‍ය වෛද්‍ය උපකරණ මගින් අතීත හෙළ වෙදකමේ තිබූ දියුණුව මනාව පැහැදිලි වේ. මෙම උපකරණ වර්තමානයේ භාවිතා වන නවීන ශල්‍ය උපකරණ වලට බෙහෙවින් සමානකමක් දක්වන බව පුරා විද්‍යාඥයින් පෙන්වා දී ඇත. මෙම ස්ථානවලින් හමු වූ ප්‍රධාන උපකරණ වන්නේ පටක කැපීම සඳහා භාවිතා කළ විවිධ ප්‍රමාණයේ කතුරු, ශල්‍ය කර්මකින් පසු තුවාල මැසීම සඳහා භාවිතා කළ ඉතා සියුම් සිදුරු සහිත ඉදිකටු, ශරීරය තුළ ඇති බාහිර ද්‍රව්‍ය ඉවත් කිරීමට හා පටක අල්ලා ගැනීමට භාවිතා කළ අණු වර්ග රාශියක්, එසේම විවිධ හැඩයෙන් යුතු ඉතා මුහත් ශල්‍ය පිහි, ශරීරයේ සිදුරු පරීක්ෂා කිරීමට හෝ දියර වර්ග ඉවත් කිරීමට යොදා ගන්නා නාල උපකරණ ආදී බොහෝ දෑ මෙම ස්ථානයෙන් හමු වී ඇති බව අප හෙළි කරන්නේ ඉමහත් වූ ආඩම්බරයෙනි. මෙම උපකරණ බොහොමයක් ලෝකඩ යකඩ හෝ වාණය වලින් නිමවා ඇත. මීන්තලෙන් හමු වූ උපකරණ අතර හිස් කබල සිදුරු කිරීම වැනි සියුම් සැත්කම් සඳහා භාවිතා කරන උපකරණ පවා තිබූ බවට විශ්වාස කෙරේ. මෙම සියුම් උපකරණ විෂ බීජ හරණය කිරීම සඳහා විශේෂ ක්‍රමවේද හා තැන්පත් කර තැබීමට සුවිශේෂ වූ පෙට්ටි වර්ගයක් භාවිතා කොට ඇත. එසේම මෙම උපකරණවලට අමතරව මිහින්තලය හා පොළොන්නරුව යන ස්ථාන දෙකෙන්ම බෙහෙත්තොරු අපට හමු වී ඇත. මේ රෝගීන් ඖෂධීය දියරවල ගිල්වා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කර ඇති අතර එය එකල පැවති උසස් වෛද්‍ය තාක්ෂණයට කද්දිම නිදසුනක් වේ. මෙම පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වන්නේ අනුරාධපුර හා පොළොන්නරුව යුගයන් වන විට ලංකාව තුළ බටහිර වෛද්‍ය විද්‍යාවට නොදැවිනි අතිශයින් දියුණු ශල්‍ය වෛද්‍ය ක්‍රමවේදයක් මේ හෙළබිමේ පැවති බවටයි.